වහන්සේ කකා කොට මේ සියලු වචන වදාරනසේක තුමම වනාහි වහල්කමේ ගෙයන්නේ නම් මිසර දේශයෙන් නුම පිටතට ගෙනාවා වූ නුඹේ දෙවි වූ ස්වාමීන් වහන්සේය. මාර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව කැපුරූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් දිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ සාදා නොගනුව පස්වට නමස්කාර නොකරව සේවය නොකරව මක් නිසාද නුඹේ දෙවි වූ ස්වාමේ වන මම අන්‍ය භක්ති නොයවසන්නා වූ මට වෛර වෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිජොල දෙන්නා වූ මට ප්‍රේම කරමින් මාගේ ආත්මාත් පවත්වන්න උන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නා වූ දෙවි කෙනෙක්ය. නුඹේ දෙවි වූ ස්වාමීන් වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාර නොකරව මක් නිසාද ස්වාමීන් වහන්සේ තමන් නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැන්තා නිවැරදි කාරයෙකු කොට ගණන් නොගන්නාසේක. ඔත්සබත් දවස ශුද්ධ කොට පවත්වන්ට සිහිකරගනුව නනසදවසක් වැඩ කරමින් නුඹේ සියලු වැඩ කරමාන්ත කරගනුව තනහෙත් සත්වෙනි දවස නුඹේ දෙවි වූ සෝදෙර පවත්වන සබතක්කයේ දවසේ නුඹවත් නුඹේ පුත්‍රයාවත් නුඹේ දුවවත් නුඹේ වැඩකාරයාවත් නුඹේ වැඩකාරීවත් නුඹේ සිව්පාවෝවත් නුඹේ දොරටු ඇතුළත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව් ඉලංකුමංහෙයින්ද සාමී වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇත්තා වූ සියල්ලත් සදවසින් සාදා සත්වෙනි දවසෙහි නිවාඩුගත් සේක. එහෙයින් ස්වාමීන් වහන්සේ සබත් දවසට ආශීර්වාද කොට විශුද්ධ කළසේක. ධරක නුඹේ දෙවි වූ ස්වාමීන් වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝ වන පිණිස නුඹේ පියාටත් නුඹේ මවුටත් ගෞරව කරව පංචම්මිනී නොමරව චෙක්කාකා මමික්කාචාරය නොකර කන්තිසොරකම් නගව සොත්‍ර නුඹේ අසල්වාසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව සොත්‍ර නුඹේ අසල්වාසියාගේ ගෙට ආශා නොවව නුඹේ අසල්වාසියාගේ භාර්ජාවටවත් ඔහුගේ වැඩකරුවාටවත් ඔහුගේ වැඩකාරීටවත් ඔහුගේ ගවයාටවත් ඔහුගේ කොටලුවාටවත් නුඹේ අසල්වාසියාගේ කිසි දෙයකටවත් ආශා නොවයි කීසේක.